ජීවිතයේ එක එක අවස්ථාවලදී නානාවිධ මිනිසුන් හම්බ වෙනවා. කේන්තිකාර, ටොක්සික් ගතිගුණ තියෙන අය වගේ. ඉතින් මේ වෙලාවල් වලට මොනවද අපිට කරන්න පුළුවන් කියලා මං අද ඔයාලට කියලා දෙන්නම්. පළමු දේ තමයි ඉමෝෂනල් ෂීල්ඩ් එකක් ඇති කරගන්න. ඒ කියන්නේ අනිත් අයගේ තරහව හැසිරීම් ඔයාගේ මනස අවුල් වෙන්න දෙන්න එපා. ඔය තරහින් කලබලයට පත්වන වෙලාවට ඔයාගේ යටිපතුල් දෙක හොඳට පොළවට වදින්න තියාගෙන හෙමින් තප්පර 4ක් ඉන්හෙල් කරන්න. ඊට පස්සේ ඒක තප්පර 2ක් හෝල්ඩ් කරන් ඉන්න. තත්පර 6කින් ඒක එක්සේල් කරන්න. පිට කරන්න. මේ විදිහට මේ ව්‍යායාමය තත්පර 30ක්වත් කරාම ඔයාගේ නර්වස් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම රීසෙට් වෙනවා. මේකට අපි කියනවා ග්‍රවුන්ඩින් ටෙක්නික් කියලා. මේකේ මොනවා හරි කරන වෙලාවේදී ප්‍රශ්න මතුවුණොත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.